ඔයගොල්ලෝ හැම වෙලාවෙම දකින්නේ අපි සමගින් ඉන්නවා කියලානේ. හැබැයි මෙහෙම අපි අතරේ පොඩි ප්‍රශ්න ඇති වෙන වෙලාවල් තියෙනවා. එහෙම දැන් ඇත්තටම අඩුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඊට වැඩිය පොඩි කාලෙදී එහෙම ඇත්තටම ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් අවසානයේදී මොනවා වුණත් අපි හැමෝටම ඉන්නේ අපේ පවුල විතරයි. අපි තුන්දෙනාට ඉන්නේ අපි තුන්දෙනා විතරයි. ඉතින් මං කියන්නේ අර හැමෝම හරීම සර්ව සම්පූර්ණ මෙහෙම ජීවිත ගත කරනවා කියලා. ඕගොල්ලන්ට සමහරට පේන ඇති අපි තුන්දෙනා හැම වෙලාවෙම hina වෙලා ඉන්න. නමුත් අපි තුන්දෙනා අතරත් සමහරකට ආගියුමන්ට්ස් යන වෙලාවල් නැතුව නෙවෙයි. ඉතින් ඒවා අපි කොයිතරම් දුරට ලස්සනට කමියුනිකේට් කරගෙන ඒවා විසඳ ගන්නවද ඉක්මනට එකෙන් අයින් වෙනවද කියන එක තමයි වැදගත්. ඉතින් සහෝදර සහෝදරියෝ ඉන්නවා කියන්නේ ජීවිතේට ලොකු වාසනාවක්. මොකද ඒක අපි තුන්දෙනාට දැනෙනවා අපි තුන්දෙනාට කොයිතරම් හයියක්ද කියලා එක්කෙනාට එක්කෙනා. මං හිතන්නේ ඉතින් හැමෝටම සමගින් ඉන්න පුළුවන් නම් සහෝදර සහෝදරයන් එක්ක ආදරය මොකද අපි හරි පොඩි කාලේ නේද ජීවත් වෙන්නේ. ඉතින් ඒ කාලේ තරහ මරහ ඇති කරගෙන බොරුවට ප්‍රශ්න දාගෙන ඇයි එහෙම වෙන්නේ? ඉතින් අපිට සතුටෙන් සමාදානෙන් ඉන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි ගොඩක් වටින්නේ. නමුත් අර මන් දන්නේ නැහැ. එක එක පවුල් වල එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒ හින්දා අපිට අර විනිශ්චය කරන්න ටිකක් අමාරුයි. ඒ හින්දා ඒවා පුළුවන් තරම් ඉක්මනට විසඳගෙන සතුටෙන් සමාදානෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.